ආයිබෝවන් කියලා පිළිගන්නවාද වීඩියෝ එකට. වෙනදා වගේම අදත් ඔයාලට ගොඩක් වටින වීඩියෝ එකක් තමයි අරගෙන අවිලා තියෙන්නේ. ලංකාවේ ඉන්න අයගේ හීනවල තියෙන උඩින්ම තියෙන හීන දෙකක් තමයි ගෙයක් හදාගන්න එක සහ වාහනයක් ගන්න එක. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයා ගතේ රුපියලක්වත් නැති වුණත් ඔයා කොහොමද ඔයාගේ ඩ්‍රීම් වෙහිකල් එක ගන්න සල්ලි සම්පූර්ණ මුදල හොයාගන්න කියලා. ඒක නිසා වීඩියෝ එක ස්කිප් කරන්න එපා, දිගටම බලන්න. ඒ වගේම ඔයා නිවාස ණයක් ගන්න හිතාගෙන ඉන්න කෙනෙක් නම් ඒකට අදාළවත් මම වීඩියෝස් කරලා තියෙනවා. ඒ ටිකත් ඒ වීඩියෝ වල ලින්ක්ස් ටිකත් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. එතකොට ඔයාලට බලන්න පුළුවන්. වාහනයක් ගන්න සම්පූර්ණ මුදල අතේ නැත්නම් ඔයාට වාහනයක් ගන්න පුළුවන් එකම ඔප්ෂන් එක තමයි ලීසින් එකක් දාන එක. හැබැයි සමහරක් විට ඔයා දන්නේ නැතුව ඇති ලීසින් එකක් නැතුව තව ඔප්ෂන්ස් තියෙනවා ඔයාට වාහනයක් ගන්න කියලා. ඉතින් අපි අද කතා කරනවා ලීසින් එකක් ගැන වගේම ලීසින් එකක් දාන්නේ නැතුව යන්න පුළුවන් ඔප්ෂන්ස් මොනවද? මේ දෙකේ වෙනස මොකද්ද? මේවල තියෙන වාසි අවාසි මොනවද කියලා. ඔයා ලීසින් එකක් දාලා නම් වාහනයක් ගන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාට ඒ වාහනේ වැලියේෂන් එකකින් 70%ක් විතරයි ලීසින් amount එක ගන්න පුළුවන්. මේක commercial purpose vehicle වලට පොඩ්ඩක් වෙනස් වෙනවා. ඒ කියන්නේ ඔයා බස් එකක්, ලොරියක් ඒ වගේ දෙයක් නම් ගන්න ඉන්නේ. ඒ කියන්නේ ඔයාගේ business related වැඩකට නම් vehicle එක use කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකට commercial purpose ඒ වගේ වලට බැංක් එකකින් 90%ක් වෙනකන් ගන්න පුළුවන්. මේ දවස්වල leasing rates එහෙම අඩු වෙලා තියෙන්නේ. එතකොට මම ඒ ගැන review එකකුත් කරලා තියෙනවා. වීඩියෝ එකක්. ඒ වීඩියෝ එක බලන්න පුළුවන් ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාලා තියන්නම්. ඒ වගේම මේ දවස්වල ගොඩක් කට්ටිය vehicle import කරනවා. ඔයා vehicle එක brand new නම් ගන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඔයාට leasing එක හම්බ වෙන්නේ 50%ක් විතරයි. ඊට අමතරව ඔයා දැනගන්න ඕන දෙයක් තමයි leasing එකක් ගන්නව නම් එතකොට ඒකට අදාළ bank charges එහෙමත් ගෙවන්න තියෙනවා. හැබැයි leasing එකක් ගන්නකොට තියෙන වාසිය තමයි ඔයා businessman කෙනෙක් වුණත්, ඔයා salaried employee කෙනෙක් වුණත් ඔයාට leasing එකක් apply කරන්න පුළුවන්. ඔයාගේ income එක base කරගෙන bank එකෙන් හරි finance company එකෙන් හරි ඔයාට යන්න පුළුවන් ගාන බලලා කියනවා. ඔයා vehicle එකක් purchase කරනකොට මේ leasing කියන option එකට යන්නේ නැතුව තව options දෙකක් තියෙනවා ඔයාට use කරන්න පුළුවන්. අපි දැන් බලමු ඒ option දෙක මොනවද කියලා. අපේ ඊළඟ option එක ඇවිල්ලා personal loan එක. මේ option එකේදී ඔයාට 50%ක්ද 70%ක්ද 90%ක්ද කියන ප්‍රශ්නේ නැහැ. ඔයාගේ ආදායම අනුව බැංකුව තීරණය කරන මුදල ඔයාට ගන්න පුළුවන් වෙනවා. එතකොට vehicle එක කොහෙවත් mortgage කරන්න එහෙම බැංක් එකට charges ගෙවන්න එහෙම අවශ්‍යතාවයක් එන්නේ නැහැ. හැබැයි මේකේ තියෙන අවාසි තමයි රේට් එක සාමාන්‍යයෙන් ලීසින් රේට් එකට වඩා චුට්ටක් විතර වැඩි. අනිත් දේ තමයි පර්සනල් ලෝන් එකක් ඇප්ලයි කරන්න පුළුවන් සැලරි එකක් එන කෙනෙක්ට විතරයි. එතකොට ඔයා බිස්නස් කරන කෙනෙක් නම් ඔයා හිතනවා ඇති මට මොකක්ද යූස් කරන්න පුළුවන් ඔප්ෂන් එක කියලා. ඔව් එහෙම ඔප්ෂන් එකක් තියෙනවා. අපි දැන් ඒක ගැන තමයි කතා කරන්නේ. මේ ඔප්ෂන් එක සැලරිඩ් කස්ටමර්ස්ලටත් ඒ වගේම බිස්නස් කරන කට්ටියටත් යූස් කරන්න පුළුවන්. මේ ඔප්ෂන් එක තමයි vehicle loan එක. මම නම් රෙකමන්ඩ් කරන්නේ මේක ගන්න පුළුවන් නම් අනිවාර්යෙන් vehicle loan එකක් ගන්න. මොකද ඔයාට අවශ්‍ය සම්පූර්ණ මුදල ගන්න පුළුවන්. ඒ වගේම තමයි vehicle එකත් සම්පූර්ණයෙන්ම බැංක් එකට mortgage කරන්න අවශ්‍යතාවයක් එන්නේ නැහැ. ඔයාගේ පොතේ කොපි එකක් විතරයි යාලා තියාගන්නේ. පොතේ ownership එක තියෙන ඔයාට. මේ option තුනෙන් මොන option එක ඔයා තෝරගත්තත් ඔයා request කරන loan එක, leasing එක හරි vehicle loan එක හරි ඔයාට දෙන්න පුළුවන්ද බැරිද කියන එක decision එක තියෙන්නේ බැංක් එක අතේ. ඒකට සමහරක් banks වල criterias වෙනස් වෙනවා. සමහරක් කට්ටියක දෙන්න පුළුවන් amounts වෙනස් වෙනවා. ඒක නිසා ඒක බැංක් එකත් එක්ක තමයි කතා කරගන්න ඕනේ. ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අපේ WhatsApp group එකක් තියෙනවා. අනිවාර්යෙන් group එකට join වෙන්න. ඒකට ඔයාගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙනම් මේ වීඩියෝ එක ඔයාගේ යාළුවෝටත් බලන්න share කරන්න. Thank you හැමෝටම.